ප්‍රායෝගික දෙවෙනි MCQ එක. හරිද? බලන්න. හිගකම පිළිබඳ ප්‍රශ්නය. කොහොමද ඉතින් හැම ලෙවල් පේපර් එකකම හිගකම පිළිබඳ ප්‍රශ්නයක් අහනවම තමයි. හරිද? සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න වගේ ගත්තොත් ඒක හිගකම ආශ්‍රයෙන් තමයි අහන්නේ. එහෙනම් මෙතනදී දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවනේ හිගකමයි. කියන්නේ. හරිද? හිගකම පිළිබඳ ප්‍රශ්නය පවතින්නේ සංවර්ධනයේ වෙමින් පවතින ආර්ථිකයන් වලට පමණයි. නෑනේ. හිගකම කියන්නේ මොකද්ද? හිගකම කියලා කියන්නේ මිනිස් ආර්ථිකයේ පවතින සම්පත් සම්භාරයේ මිනිස්සුන්ගේ සියලුම වමනා ටික තෘප්ත කරගන්න බෑ. හරි. ඒ වගේ ප්‍රශ්නයක් ඇත්තටම සංවර්ධනයේ වෙමින් පවතින අපේ වගේ රටවල් වලට තියෙනවා. සංවර්ධිත රටවල් වලට තියෙනවා. උදාහරණයක් විදිහට ගන්නකො USA. හරිද? USA වලට හිගකමක් තියනවද නැද්ද? හිගකමක් තියෙනවා. අපිට නිකන් අපේ තියෙන සම්පත් ටික අපිට හිඟයි වගේ දෙන්නවනේ. හැබැයි මේ සංවර්ධනයේ වෙලා තියෙන රටක් වුණත් ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ උවමනාවන් එක්ක බලද්දී ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය උවමනාවන් සියල්ල සපුර ගන්න බෑ. හරිද? ඒ මිනිස්සුන්ට තියෙන අපිට තියෙන උවමනාවන් නෙමෙයි. ඒ මිනිස්සුන්ට තියෙන්නේ දැන් අපි දන්න ඉලොන් මාස්ක්ට ඕන මොකද්ද? අඟහරු වල ගෙවයක් හදන්න. එතකොට මිනිහාගේ මොකද්ද තියෙන උවමනාව? අඟහරු වල ගෙයක් හදන එක. හැබැයි මිනිහා ගාව තියෙන සම්පත් ටික ඒකට ප්‍රමාණවත්. ඒ කියන්නේ සංවර්ධනය වෙච්ච රටක ඉන්න ඉලොන් මාස්ක්ට උනත් හිගකම තියෙනවා. හරිද? සංවර්ධනයේ වෙමින් පවතින රටකටත් හිගකම තියෙනවා. අන්ත දිලිඳු හරිද රටක් ගත්තත් නිකන් දකුණු සුඩානය වගේ අන්ත දිලිඳු රටක් ගත්තත් ඒ වගේ රටකටත් හිගකම කියන එක තියෙනවා. හරිද? එහෙනම් අපිට පළවෙනි උත්තරේ නම් කිසිසේත්ම ගන්න බෑ. එක ගන්න බෑ. හරිද? බලමු දෙක කොහොමද කියන්නේ? දෙකේ මොනවද කියන්නේ? පවතින්නේ වෙළඳපළ ආර්ථිකයන් වල විතරයි. ඒ කියන්නේ හිගකම තියෙන්නේ වෙළඳපළ ආර්ථික විතරයිලු. නැතුව විධානගත ආර්ථිකයක සැලසුම්ගත ආර්ථිකයක හිගකම නැහැ. හරිද? නිකන් උදාහරණයක් විතර ගන්නකො. සැලසුම්ගත ආර්ථික මොකද්ද? උතුරු කොරියාව. උතුරු කොරියාවේ මිනිස්සුන්ගේ වමනාත් එක්ක බලද්දී ඒගොල්ලෝගේ තියෙන සම්පත් ප්‍රමාණය හිග නැද්ද? හිග. දැන් උතුරු කොරියාවයි ගත්තොත් මේ මිනිස්සුන්ගේ තියෙන සම්පත් ටිකේ මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන වමනා ටික අපි තරම්වත් සපුර ගන්න බෑ. ඒකට හේතුව තමයි මේ වගේ එකක් විධානගත රටක් නේ? විධානගත වෙළඳපළ ආර්ථික විධානගත ආර්ථිකයක් තියෙන. ඒ නිසා ඒ වගේ රටක ඉන්න ජනාධිපති කිම් ජොන් උන් එයාගේ අන තමයි ක්‍රියාත්මක කරන්නේ. හරිද? ඒකාධිකාරයක් තමයි තියෙන්නේ. ඒ මිනිස්සයා කියන විදිහට තමයි ඒ රටේ ඉන්න මිනිස්සු කොණ්ඩේ කපන්නේ. හරිද? ඒ මිනිස්සයා කියන විදිහට තමයි අනිත් මිනිස්සු වැඩ කරන්නේ. ඒ මිනිස්සයා ඕන hina වෙන්න එපා කියලා කිව්වොත් ඒ රටේ ඉන්න මිනිස්සුන්ට hina වෙන්නත් බෑ. හරිද? ඒ කියන්නේ මේ මිනිස්සුන්ට නිකන් අපි තරම්වත් උවමනාවන් ටික සපුරාගෙන නැහැ. හරිද? ඒ කියන්නේ කොහොමද මේ වෙළඳපළ ආර්ථිකයක විතරක් නෙවෙයි සැලසුම්ගත ආර්ථිකයටත් සැලසුම්ගත ආර්ථිකයටත් හිගකම තියෙනවා. හිගකම තියෙනවා. තුනගම් හිගකම පිළිබඳ ප්‍රශ්නය පවතින්නේ භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉතා අධික බැවිනි. නෑනේ. භාණ්ඩ හා සේවාවල මිල ඉතා අධික හින්දා නෙවෙයි හිගකම තියෙන්නේ මිනිසුන්ගේ උමනා අසීමිත වෙන හින්දායි සමාජයක් සතුව පවතින සම්පත් සම්භාරයේ හිගින්ද. හරිද? හිගකම හටගෙන තියෙන්නේ ඒක නිසා. හිගකම හටගෙන තියෙන්නේ හේතු දෙකක්. එකක් තමයි මිනිස් වමන අසීමිතයි. අනිත් එක තමයි සම්පත් සම්භාරයේ සීමිතයි. සම්පත් සම්භාරයේ සීමිතයි. ඔන්න ඔය හේතු දෙක හින්දා තමයි හිගකම කියන එක හටගෙන තියෙන්නේ. හිගකම කියන එක හටගෙන තියෙන්නේ. හරිද? හරි. ඒ නිසා භාණ්ඩ හා සේවාවන්හි ඉතා මිල අධික හින්දා නෙවෙයි හිගකම හටගෙන තියෙන්නේ. මෙන්න මේ හේතු දෙක නිසා හින්දා තමයි හිගකම හටගෙන තියෙන්නේ. හරිද? හරි. හතරවෙනි එක දැනට පැවතිය හැකි වුවද ආර්ථික වෘද්ධියත් සමග බැහැර වී යනු ඇත. ඔන්න බලන්න මම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් මේක කියලා දෙන්න. ඔන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳිනවා. හරිද? අදිද්‍ය අනිවාර්යයෙන් මක්ෂ නම් කරන්න ඕන. හරිද? මේ පැත්තට දාමු අපි ප්‍රාග්ධන භාණ්ඩ. මේ පැත්තට අපි දාමු පාරිභෝජන භාණ්ඩ. හරිද? ඊට පස්සේ මේ ආර්ථිකයේ තියෙන සියලුම සම්පත් ටික පවතින තාක්ෂණය යටතේ කාර්යක්ෂම උපයෝජනය කරලා ඒ මිනිස්සුන්ට ගන්න පුළුවන් උපරිම නිමැවුම් මට්ටම. නැත්නම් තිරසාර නිමැවුම් මට්ටම තමයි මෙන්න මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් වෙන්නේ.
හරිද? තියෙන සම්පත් වලින් සපුරා ගන්න පුළුවන් උපරිම නිමෙම් මට්ටම තමයි මේ PPC එකෙන් වෙන්නේ. හරි. හැබැයි හිගකම කියලා තියෙන්නේ හිගකම කියලා අපි කියන්නේ තියෙන සම්පත් වලින් අපිට සපුරා ගන්න බැරි තත්ත්වයක්. නීහෑමා වක්‍රයෙන් පේන්නේ තියෙන සම්පත් වලින් සපුරා ගන්න පුළුවන් තත්ත්වය. එහෙනම් හිගකම කියන එක තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. හිගකම. තියෙන සම්පත් ටිකේ මේ වගේ ලක්ෂයක් අපිට අත් කරගන්න බෑ. හරිද? තියෙන සම්පත් ටික උපරිම කාර්යක්ෂම යෙදුවත් මෙන්න මේ ලක්ෂය අත් කරගන්න බෑ. එහෙනම් හිගකම කියන එක පේන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් දක්වනවා. හරිද? ඔන්න ඔහොම තමයි මේකයි කතා කරන්නේ. දැන් මේගොල්ලෝ කියනවා දැනට පැවතිය හැකියෝද? ඔන්න දැනට තියෙන හිගකම තියෙන සම්පත් වලින් අපි උමනාවන් පුරා ගන්න බෑ. හරිද? මේ තියෙන උමනාව නිසා ඔන්න හිගකම තියෙනවා. හරිද? ආර්ථික වෘද්ධියත් සමග එය බැහැර වෙනවාලු. ඔන්න බලන්න මං ආර්ථික වෘද්ධියක් හදනවා. හරිද? ආර්ථික වර්ධනයක් ඇති වෙන එක අපිට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් පෙන්වන්න පුළුවන්. හරිද? කොහොමද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ දකුණට විතන් වෙනවා කියලා කියන්නේ ආර්ථික වර්ධනය. එහෙනම් ඔන්න මම මේ ආර්ථික වර්ධනයක් හට ගන්නවා. ඔන්න PPC1 එක PPC2 වලට ගියා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ දකුණට ගියා. ඔන්න ආර්ථික වර්ධනයක් හටගත්තා. හරිද? ආර්ථික වර්ධනය. දැන් ඔයාලට බැලුමට පේනවා ඉස්සෙල්ලා හිඟකම තිබ්බේ මෙතන. ඒ නිසා දැන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ දකුණට ගිහිල්ලා හරිද මේ නිෂ්පාදන හැකියාව නැත්තම් වර්ධනය වුණාට පස්සේ ඉතින් අපි මේ ලක්ෂ්‍ය සම්පූර්ණ කරගෙන ඉස්සෙල්ලා හිඟකම දැන් මෙතන තිබ්බේ. දැන් ඉතින් මේ ලක්ෂ්‍යයට අපිට බාණ්ඩ හාසේ බහදන්න පුළුවන්. දැන් හිඟකම ඉතින් අපි ඉවර කළා. හිඟකම කියන ප්‍රශ්නේ නැති කරගෙන බෑ. අපි මේ නිෂ්පාදනය කියන්නේ මෙතෙන්ට යනකොටම අපේ හිඟකමත් කොහෙට යනවද? අපේ උවමනාවන් ටිකත් කොහෙද යනවද? ඒ ටිකත් එහාට යනවා. මෙන්න දැන් හිඟකම තියෙන තැන. මෙන්න දැන් හිඟකම තියෙන. ඒ කියන්නේ දැන් තියෙන සම්පත් වලින් මෙන්න දැන් තියෙන සම්පත් වලට අනුව හදපු නිෂ්පාදනය කියන්නේ වක්‍රය දෙවෙනි එක. හරිද? දැන් තියෙන සම්පත් වලින් දැන් තියෙන උවමනාවන් ටික අපිට සපුර ගන්න බෑ. හරි? ඒ නිසා ආර්ථික වර්ධනයක් වුණත් ආර්ථික වර්ධනයක් වෙන වාත් සමගම අනිවාර්යයෙන්ම අපේ උවමනාවනුත් ඊට වඩා වැඩි වෙනවා. හරිද? තිබ්බට වඩා උවමනාවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඇත්තනේ ළමයි? හරිද? දැන් හිතන්නකෝ. දැන් අපේ නිකන් උවමනාවන් මොනවද කියලා හිතන්නකෝ. දැන් අපේ උවමනාව නිකන් මේ වාහනයක් ගන්නනේ. වාහනයක් අරගෙන පොඩක් ගියා. ඔය වගේ තත්ත්වයක ඉන්න තමයි බලන්න. නිකන් අපි හිතමුකෝ. දැන්ට අපේ උවමනාව තියෙන්නේ බෙන්ස් එකක් ගන්න. හරිද? අර බෙන්ස් එකක් ගන්න තමයි අපේ දැන් ආසාව තියෙන අපේ උවමනාව තියෙන්නේ බෙන්ස් එකක් ගන්න. අපේ සම්පත් ප්‍රමාණය අපිට මදි ඒ වගේ බෙන්ස් එකක් ගන්න. ඒ නිසා අපිට හිඟකම තියෙනවා. හැබැයි අපේ ආර්ථික වර්ධනය වෙලා අපේ රටේ ඉන්න හැම මිනිස්සෙක්ම බෙන්ස් එකක් පදින තත්ත්වෙට. එතකොට අපේ ආසාව වෙන්නේ බෙන්ස් එකක් පදින එක. නෑ. එතෙන්දී අපේ ආසාව වෙන්නේ අපිට රෝල්ස් රොයිස්. හරිද? ඒ කියන්නේ ආර්ථික වර්ධනය වෙලා අපේ රටේ ඉන්න සියලුම මිනිසුන්ගේ මේ හැකියාව අපේ ජීවන තත්ත්වය උසස් වෙනවා. ජීවන තත්ත්වය උසස් වෙච්ච ගමන් හැමෝම බෙන්ස් පදිනවා. දැන් අපිට ඕන බෙන්ස් එකක් පදින්න. දැන් අපිට රෝල්ස් රොයිස්. අන්න ඒ වගේ තමයි. නිෂ්පාදනය කියන වර්ධනය වෙද්දී මිනිස්සුන්ගේ උවමනාවන් මිනිස්සුන්ගේ ආශාවන් කියන එකත් ඊට වඩා වේගයකින් වර්ධනය. ඒ නිසා ආර්ථික වර්ධනයක් වුණා කියලා කවදාවත් හිඟකම කියන එක නැති වෙන්නේ. හරිද? එහෙනම් ඒකත් අපිට ගන්න. ඊළඟ එක බලන්න. ඊළඟ එක බලන්න පස්වෙනි උත්තරේ. මේ උත්තරේ අපිට ගන්න බෑ. එකක් අපි කප්පුවා. එකක් ගන්න බෑ. තුනක් ගන්න බෑ. හතර ගැන අපි ඔන්න හොඳට කතා කරා. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට මේ එසේ ප්‍රශ්න වලට අහන්න පුළුවන්. හරිද? මේ වගේ එකක් එසේ ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඒ නිසා මේ ලියපු දත්ත ටික කොහොම හරි මේ ප්‍රශ්න පත්‍රයේම තනින් තනින් කුඩු බලිකා ගන්න. මොකද ආයෙත් එසේ ප්‍රශ්නයක් ඇහුවා ඊට පස්සේ මේ දැන් මම කියපු ටික ඒ විදිහට විස්තර කරන්න. හරිද? ඔයාගේ විදිහට විස්තර කරන්න. හරි. ඊට පස්සේ හතරවෙනි එකක් ගන්න බෑ අපි ඒක ගැන ගොඩාක් කතා කරා. පස්වෙනි එකට එනවා. පස්වෙනි එකේ දීලා තින්නේ හිඟකමක් පිළිබඳ ප්‍රශ්නය පවතින්නේ සම්පත් සීමා සහිත බැවිනි. හරිද? මේ බලන්න හිඟකම කියන එක ඇති වෙන්නේ සම්පත් ටික සීමා හින්දා. ඇත්තම කියනවා නම් හිඟකම කියන එක ඇති වෙන්නේ සම්පත් හිඟකම කියන එක හින්දා විතරක් නෙවෙයි. තව මොකද තියෙන්නේ? සම්පත් හිඟ වෙන්නත් ඕන මිනිස්සුන්ගේ උවමනා සීමිත වෙන්නත් ඕන. හරි? හැබැයි ඉතින් මේ දීලා තියෙන උත්තර ටිකෙන් අපිට නිකන් ගන්න පුළුවන් ඉන්න අපි බලන්නේ ඇත්තටම වඩාත් හරි උත්තරේ නේ.
සමහර වෙලාවට හරි උත්තර දෙකක් තියෙන්නත් පුළුවන්. එහෙම තිබ්බොත් බලන්නේ වඩාත් හරි. දැන් මෙතන ඉඳන් අපිට ප්‍රශ්නට අදාළ හරිම උත්තරේ නෑ. අයුනට අපිට ළඟින් යන උත්තරයක් හරි තියෙන්නේ පස්වෙනි එක. ඊගකම ඇති වෙන්නේ එක හේතුවක් තමයි මෙන්න සම්පත් සම්භාරයේ සීමිත වීම කියලා. එහෙනම් ඒ නිසා අපිට ගන්න වෙන්නේ දෙවෙනි ප්‍රශ්නයට පස්වෙනි. හරිද? පස්වෙනි. ඒ වුණාට ඔයාලා දැනගෙන ඉන්න. ඔතනින්ම කුරුඩු බලි ගා ගන්න. ඊගකම කියන එක ඇති වෙන්නේ සම්පත් සීමිත වීම නිසා පමණක් නෙවෙයි. මිනිස්සුන්ගේ උමනක් අසීමිත වෙන්නම ඕනේ. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. ඒකත් සරල ප්‍රශ්නයක්. හරිද? ඒකත් සාමාන්‍යයෙන් ඒ අවුරුද්දේදී ළමයි බලමු 97 දෙනෙක් හරි ගිහිල්ලා තියෙනවා. හරිද? ඕන ඔයගොල්ලන්ටත් අපි පෙන්නන්නම් ඒක. ඔය තියෙන්නේ. හරිද? අන්න මම පෙන්නන්නම්. හරිද? ඔය බලන්නකෝ. ඔන්න ඔතන. අපඩක්. එන්නේ දෙවෙනි ප්‍රශ්නේ. හරිද? අර වෙනද මේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ. හරිද? මේ දෙවෙනි කොලම් එකේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ළමයි 100ට කී දෙනෙක් හරි ගිහිල්ලා තියෙනද? 197 දෙනෙක් හරි ගිහිල්ලා තියෙනවා මේ 197ක්. ඒ කියන්නේ ළමයි 100ක් ලියුවනම් 97 දෙනෙක් හරි ගිහිල්ලා තියෙනවා. ඔය percentage එකක් විදිහට අරගෙන තියෙනවා. හරිද? ඒ නිසා ඔය වගේ ප්‍රශ්න ඉතා සරල ප්‍රශ්න. හරි. හරි. එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්න කතා කරමු. හරි. ඔන්න ඊළඟ එක පළවෙනි ප්‍රශ්න දෙකට සාපේක්ෂව ටික දෙනෙක් වරද්දා. හරිද? බලමු මොකක්ද කියලා. බලන්න හොඳට ප්‍රශ්නේ කියවන්න. නිෂ්පාදන හැකියාව වක්‍රයක් නිර්මාණය කිරීමේදී පහත සඳහන් දෑ අතරින් කවරක් උපකල්පනය කරනු ලැබේද කියන තමයි. එහෙනම් ඔන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අදිද්දී හරිද මේ පැත්තට බාණ්ඩ දෙකක් දානවා. මේ පැත්තට බාණ්ඩ දෙකක් දානවා. මෙහෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අදිනවා. මේ වගේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අදිද්දී අපි කරන උපකල්පන මොනවද? උපකල්පන තමයි බලන්න. හරි. බලමු මොනවාද උපකල්පන කියන්නේ? අක්ෂ දෙකනේ ළමයි තියෙන්නේ. එහෙනම් භාණ්ඩ වර්ග කීයද දාන්න පුළුවන්? භාණ්ඩ වර්ග දෙක. ඒ නිසා අපි උපකල්පනය කරනවා. මේ රටේ හදන්නේ භාණ්ඩ වර්ග කීයයි කියද? භාණ්ඩ වර්ග දෙක. එහෙනම් පළවෙනි උපකල්පනය තමයි භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවනවා. අනිත් භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවනවා. ඒ වගේම තව අපි උපකල්පනය කරනවා මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අදින කාලයේදී මේ රටේ තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ කියලා. හරිද? එහෙනම් අපි තව උපකල්පනයක් තමයි තාක්ෂණය ස්ථාවරයි කියලා. ස්ථාවරයි කියලා. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන උපකල්පනය. ඒ වගේම තව එකක් තමයි මේ ආර්ථිකයේ තියෙන සම්පත් සම්භාරයේ අන්න මේක චුට්ටක් බලන්න. සම්පත් සම්භාරයේ දෙකක් වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. මොකද්ද දෙක? සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව හා ගුණාත්මක වෙනස් නොවේ කියන උපකල්පනය. වෙනස් නොවේ කියන උපකල්පනය. ඒ කියන්නේ සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව වෙනස් වෙන්නේ නැහැ. රටේ තියෙන සම්පත් සම්භාරය මොනවාද? රටේ තියෙන භූමිය, රටේ තියෙන ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායිකත්වය වැඩි වෙන්නේ නැහැ කියන උපකල්පනය. ඒ වගේම තියෙන සම්පත් වල ක්වොලිටි එක වැඩි වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය එහෙම වැඩි වෙන්නේ නැහැ කියලා උපකල්පනය. භූමියේ ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ කියලා උපකල්පනය. ප්‍රාග්ධනයේ ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ කියලා උපකල්පනය. ඒක හරිද? ඊට පස්සේ තාපය මොනවද උපකල්පනය කරන්නේ? තව අපි උපකල්පනය කරනවා මේ ආර්ථිකයේ යම් කිසි කාල පරිච්ඡේදයක් අර බේසික් ටික ඒ ටික උපකල්පනය කරනවා. හරිද? අපි බලමු ඊට පස්සේ තව ඕනනම් වැදගත් එකක්. මේ ආර්ථිකේ පූර්ණ සේවා නියුක්තිය හා සේවා නියුක්තිය. ඒ වගේම තව එකක් පූර්ණ නිෂ්පාදනය අත්කරගෙන ඉන්නවා කියලා අපි උපකල්පනය කරනවා. එහෙනම් මෙන්න මේ හතර තමයි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අදිද්දී කරනු ලබන උපකල්පන. මේක ඕනනම් එසේ ප්‍රශ්නයක පළවෙනි යන කොටස, දෙවෙනි යන කොටස, තුන්වෙනි යන කොටසට වගේ එන්නත් පුළුවන්. හරිද? නම් කරන්න තියෙන කරුණු හතර. එහෙනම් මෙතන ප්‍රශ්නේ බලමු.
ප්‍රශ්නේ කියලා තියෙන නිෂ්පාදනය කියන්නේ මක්‍රන් නිර්මාණය කිරීමේදී පහත සඳහන් කවරද උපකල්පනයක් කරනු ලැබේද මේ දීලා තියෙන එක මොකද්ද උපකල්පනය කරන්නේ කියලා. පළවෙනි එක. ආර්ථිකයේ තම සම්පත් අකාර්යක්ෂම ලෙස ප්‍රයෝජනය කරනවා. නෑ නේ ළමයි. මේ පූර්ණ නිෂ්පාදනයක් කරනවා. ඒ කියන්නේ අපි උපකල්පනය කරන්න තියෙන සම්පත් ටික කාර්යක්ෂම භාවිතා කරනවා. මේ පූර්ණ නිෂ්පාදනයක් කියලා කියන්නේ සම්පත් ටික කාර්යක්ෂම භාවිතා කරනවා. භාවිතා කරනවා. නැතු අපි අකාර්යක්ෂම භාවිතා කරනවා කියලා උපකල්පනය කරන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ කවන්න. හරිද? දෙවෙනි උත්තරේට අපි යමු. දෙවෙනි එකේ කියනවා සම්පත් උපයෝජනය කරන්නේ පෞද්ගලික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා පවණක්. නේද ළමයි? මම දැන් ගත්ත උදාහරණෙම මම ගත්තේ x කියන භාණ්ඩය y කියන භාණ්ඩය. එහෙනම් මේ ආර්ථිකයේ මොන භාණ්ඩ දෙකද හදන්නේ? x කියන භාණ්ඩයක් හදනවා y කියන භාණ්ඩයක්. අපි ඕනනම් ගත්තොත් ඊට අමතරව දැන් ගත්තොත් මේ ප්‍රාග්ධන භාණ්ඩ මේ පෞද්ගලික භාණ්ඩ ගත්තොත් මේ පැත්තට දාමු ප්‍රාග්ධන භාණ්ඩ මේ පැත්තට දාමු පෞද්ගලික භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩ. මේ ප්‍රාග්ධන භාණ්ඩ වලටම කියන නමක් තමයි ආයෝජන භාණ්ඩ කියන්නේ. ආයෝජන භාණ්ඩ. එහෙනම් මේකේ කියනවා මේ රටේ සම්පත් උපයෝජනය කරන්නේ පෞද්ගලික භාණ්ඩ හදන්න විතරයි. දැන් ළමයිනේ මේ දෙපැත්තට භාණ්ඩ දෙකක් දාලා තියෙනවා. මේ කියන්නේ පෞද්ගලික භාණ්ඩත් හදනවා. අනිත් පැත්තෙන් ප්‍රාග්ධන භාණ්ඩත් හදනවා. ඒ නිසා අපිට එහෙම කියන්නත් බෑ. ඊළඟ එක පූර්ණ නිෂ්පාදනය නොව පූර්ණ සේවා නියුක්තිය සාක්ෂාත් කරගන්න. දැන් ළමයි පූර්ණ සේවා නියුක්තිය කියන එකයි පූර්ණ නිෂ්පාදනය කියන දෙකම අපි අත් කරගන්නවා කියලා. නැතුව මෙතන කියනවා පූර්ණ නිෂ්පාදනය නොව පූර්ණ සේවා නියුක්තිය ලස් කරගන්න. මේ කියන්නේ පූර්ණ නිෂ්පාදනයක් අත් කරගන්නේ නෑ නුමයි. පූර්ණ නිෂ්පාදනය කියන එක අත් කරගන්නවා කියන අපි උපකල්පනය කරා. හරි. එහෙනම් හතරවෙනි උත්තරේ වෙන්න බෑ. ඒකත් නෙමෙයි, තුනත් නෙමෙයි, හතරත් නෙමෙයි. එහෙනම් පස්වෙනි එකට ඉන්න බලන්න. sorry. හතරවෙනි කතා කරන්නේ. හතරවෙනි එක බලන්න. නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පවතී කියලා උපකල්පනය කරනවා. ඇත්තනේ ළමයි මේ ලියලා තියෙන්නේ තාක්ෂණයේ ස්ථාවර. ඒ කියන්නේ තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා. එහෙනම් ඔන්න හතරවෙනි එක හරි. හතරවෙනි එක. එහෙනම් ඒකත් හරි. අපි යමු හතරවෙනි ප්‍රශ්නට. හතරවෙනි ප්‍රශ්න. හරි. දාගන්න ඕන මේක දාගන්න ඕන ගාලා මම මේ ටික මකා ගන්නම් මේ පැත්තට. හරිද? එහෙනම් ඔන්න අපි යනවා හතරවෙනි ප්‍රශ්නයට. බලන්න හොඳට කියනවා. යෙවීම ඉතාලගත එකක්. කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවය අත්කරගත් විට මොකද්ද වෙන්නේ කියලා තමයි. හරිද? නිෂ්පාදන කාර්යක්ෂමතාවය අත්කරගන්න. හරිද? ඔන්න මම මේ නිෂ්පාදනය කාර්යක්ෂම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත් කරගන්න නම් තවත් අනුකොන්දේශ දෙකක් අත් කරගන්න ඕනේ. මොනවාද කොන්දේශ දෙක? අපි මෙතනදිත් කතා කරා. මේ දෙකම අත් කරගන්න ඕනේ. මෙන්න මේ දෙක. පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය කියන්නේ. එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත් කරගන්න නම් පූර්ණ සේවා නියුක්ත වෙන්නත් ඕන. පූර්ණ සේවා නියුක්ත වෙන්නත් ඕන. ඒ වගේම පූර්ණ නිෂ්පාදනයක් වෙන්නත් ඕන. පූර්ණ සේවා නියුක්තයක් වෙන්නත් ඕන. පූර්ණ නිෂ්පාදනයක් වෙන්නත් ඕන. හරිද? ඊට පස්සේ තව මේක ගැන කතා කරනවා නම් මොකද්ද පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ? පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මම හිතන්නේ මේ MCකට ඕනේ නැති වෙයි. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රටක වර්තමානයේ භාවිතා කරන්න පුළුවන් සියලුම සම්පත් ටික නිෂ්පාදන කටයුත්තකට භාවිතා කර තිබෙනවා කියන එක තමයි මේ පූර්ණ සේවා නියුක්තය කියන්නේ. පූර්ණ වශයෙන්ම සේවා නියුක්ත කරලා තියෙනවා. සේවා වියුක්ත එක සම්පතක්වත් නැහැ. පූර්ණ වශයෙන් සේවා නියුක්තයි. එහෙනම් වර්තමානයේ භාවිතාවකට ගන්න පුළුවන් වර්තමානයේ භාවිතයට ගත හැකි සියලුම සම්පත් ටික සම්පත් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඔක තමයි මේ පූර්ණ සේවා නියුක්තය කියන්නේ. පූර්ණ වශයෙන් සේවා නියුක්ත.
සේවා වියුක්ත වෙච්ච එකක්වත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත වෙනවා. ඊළඟ එක පූර්ණ නිෂ්පාදනය කියලා. පූර්ණ නිෂ්පාදනය කියන්නේ පූර්ණ නිෂ්පාදනය කියන්නේ අපි පට්ට කාර්යක්ෂමතාවයකින් යුතුව නිෂ්පාදන කටයුතු කරනවා. ඒ කියන්නේ අපතේ යාම් හැකිතාක් අබම කරලා නිෂ්පාදන කටයුතු කරනවා කියන එක තමයි පූර්ණ නිෂ්පාදනයක් කියන්නේ. හරිද? එහෙනම් අපි ඒක නිකන් සරලව දාගමු. අවම පිළිවැයකින්. අවම පිළිවැයකින් යුතුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. නිෂ්පාදනය කරයි. ඕක තමයි පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ. හරිද? තවදුරටත් ගත්තොත් ඒක ඕනනම් පූර්ණ සේවා නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන එක අපිට පෙන්වන්න පුළුවන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් නේ. භාණ්ඩය මෙතන පයි භාණ්ඩය. පූර්ණ නිෂ්පාදනය කාර්යක්ෂමයි කියන එක හරිද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් පෙන්වනවා නම් කොහොමද පෙන්වන්නේ? නිෂ්පාදනය කාර්යක්ෂමයි නම් අපි අනිවාර්යයෙන්ම ඉන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත. නිෂ්පාදනය මෙන්න මේ කොන්දේසි දෙක මත් කරගත්තා නම් පූර්ණ සේවා නියුක්තත් වෙලා පූර්ණ නිෂ්පාදනයකොත් වුණොත් ඒ කියන්නේ වර්තමානයේ භාවිතාවකට ගන්න පුළුවන් සියලුම සම්පත් ටිකත් භාවිතා කරලා ඒ සම්පත් ටික ඒ කියන්නේ අකාර්යක්ෂම නැතු උපරිම කාර්යක්ෂමතාවයකින් යොදා ගත්තා නම් අපි නිපදවන්නේ අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කියමායින් වක්‍රයක්. ඒක මෙතන වෙන්නත් පුළුවන් මෙතන වෙන්නත් පුළුවන් මෙතන වෙන්නත් පුළුවන් මෙතන ඉන්න පුළුවන් කොතන හරි නීහෑමා වක්‍රය මත තමයි විතරයි. හරිද? දැන් බලමු ප්‍රශ්න. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්හැරගත් විට වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට ඒක චුට්ටක් තියමු. ඊළඟට දෙවෙනි උත්තරේට යන්න. පළවෙනි උත්තරේ චුට්ටක් තියලා අපි යන් දෙවෙනි උත්තරේ. හරිද? දෙවෙනි උත්තරේ කියනවා එක් භාණ්ඩයක නිෂ්පාදනය කිරීමේ ආන්තික පිළිවැය එම භාණ්ඩයේ මිලට සමානයි. මේ එක භාණ්ඩයක් නිපදවීමේ ආන්තික පිළිවැය ඒ භාණ්ඩයේ මිලට සමානයි. මේ කියලා තියෙන මොන කාර්යක්ෂමතාවයේ සඳහා ඉටු වෙන්න ඕන කොන්දේසි? මේ තියෙන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සඳහා ඉටු වෙන්න ඕන කොන්දේසියක් නෙවෙයි. මේ ලියලා තියෙන්නේ සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳව කාර්යක්ෂමතාවය පිළිබඳව අත් කර ගන්න ඕන කොන්දේසි. හරිද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත් කර ගන්න නම් මේක අත්‍යවශ්‍ය නැහැ. මේක අත්‍යවශ්‍ය නැහැ. ඊළඟ එක. එනම් පළවෙනි මේ දෙවෙනි උත්තරේ අපිට ගන්න. හරිද? දෙවෙනි එක ගන්න. තුන්වෙනි එකට. සියලුම ඍණ බාහිරතා බැහැරව ගොස් ඍණ බාහිරතාව ගැන ඉගෙන ගන්නවා මම හිතන්නේ රාජ්‍ය ආර්ථික පාඩමේ ඒ කියන්නේ 13 වසරේ තිබෙන පාඩමේදී ඔයා ඉගෙන ගන්නවා ඍණ බාහිරතා බැහැරව ඇත කියන එක තියෙනවා ඇතර අපි එහෙම එකක් මෙතන කතා කරන්නේ නැහැ ඍණ බාහිරතාවය කියන එක මේ වගේ හරිද ඍණ බාහිරතාවය තාම ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ ඍණ බාහිරතාවය කියන එක දැන් අපි ගමුකෝ ඍණ බාහිරතාවත් ගන්න පුළුවන් නිෂ්පාදනයේ ඍණ බාහිරතාවයකුයි පරිභෝජනයේ ඍණ බාහිරතාවය හරිද ඒකත් ඕනනම් තව ඉදිරිය කඩන්න පුළුවන් ටිකට හරිද අපි ඔන්න ගමුකෝ පරිභෝජනයේ බාහිරතාවය. ඔන්න එහා ගෙදර මිනිස්සයා ගෙදර පාටියක් දාලා හොඳට බීලා රෑ 12 1 වෙනකන් සද්ද දාගෙන සින්දු දාගෙන නටනවා. හරිද? එයා එතනද පරිභෝජනයක් කරනවා. එහෙම පරිභෝජනයක් කරද්දී අරක්කු ටිකක් තියාගෙන ඔයාට ගෙදර පාඩම් කරන්න බෑ. එයා එතන පරිභෝජනය කරනවා. එතන සද්ද වැඩි හින්දා ඔයාට පාඩම් කරන්න බෑ. එහෙනම් එයා පරිභෝජනය කරද්දී අපිට ඇවිල්ලා තියෙන හොඳ නැති දෙයක්. හරිද? අපිට ඇවිල්ලා තියෙන ඍණ බාහිරතාවය. එහෙනම් ඒක පරිභෝජනයේ ඍණ බාහිරතාවය. හරිද? ඒක ගොඩාක් කතා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට 13 වසරේ දෙවෙනි පාඩමේ රාජ්‍ය ආර්ථිකයේ. අතන අපි මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය අත් කරගනිද්දී ඍණ බාහිරතාව බැහැර කරලා තියෙනවා කියලා කියන්නේ නැහැ. හරිද? තියෙන්නත් පුළුවන්. සමාජයට වඩාත් වමනා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට සම්පත් බෙදා වෙන් කරනවා. මේ මොකේ නිර්වචනයේද මේ දීලා තියෙන්නේ? සම්පත් බෙදා වෙන් කිරීම. මේ සමාජයට වඩාත් වමනා කරන භාණ්ඩය හදන්න සම්පත් ගිහිල්ලාද තියෙන්නේ. බෙදලා දීලාද තියෙන්නේ. ඒ කියලා තියෙන්නේ මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවේ නිර්වචනය නෙවෙයි. මේ දීලා තියෙන නිර්වචනය මොකේද? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවේ නිර්වචනය තමයි මෙන්න මේ හතරවෙනි එකෙන් තියෙන්නේ. හරිද? ඒ නිසා එතන ටිකල්ලක් දෙනවා ගන්න. සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමතාවේ නිර්වචනයේ සම්පත් බෙදීමේ කාර්යක්ෂමතාවේ නිර්වචනය තමයි හතරවෙනි එකේ දීලා තියෙන්නේ. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය අත් කර ගන්න ඕන කොන්දේසිය තමයි ආට දෙවෙනි උත්තරේදී දීලා. හරිද? පස්වෙනි එක සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් ස්වයං පෝෂිත තත්ත්වයක් පවතී. නෑ ළමයි.
නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයත් කරගත්ත කියලා කියන්නේ අපි නිෂ්පාදනය කියන මායිම් වක්‍රය මත ඉන්නේ. නිෂ්පාදනය කියන මායිම් වක්‍රයක් මත ඉන්නවා කියලා. අපි මොනවද? භාණ්ඩ වර්ග දෙකයි හදන්නේ කියලා අපි උපකල්පනය කරලා නැහැ. හරිද? නිසා අපි හැම භාණ්ඩයක්ම අතර සම්පෝෂිත වෙනවා කියලා කියන්න බෑ. එහෙනම් පළවෙනි එක බලන්න පළවෙනි එක. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයත් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත තමයි අපි ඉන්නේ. එහෙම ඉඳිද්දි මෙතන තමයි නිපද ගන්න. අපි ගමුකෝ x භාණ්ඩ 10කුයි y භාණ්ඩ 12කුයි හදන්න. එහෙම ගත්තා. එහෙම ඉඳිද්දි එක් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කරන්න. මට ඕන වෙනවා x භාණ්ඩය පොඩ්ඩක් වැඩිපුර හදන්න. 11ක් හදන්න වෙනවා. හරිද? x භාණ්ඩ වැඩිපුර හදනවා නම් අනිවාර්යයෙන්ම y භාණ්ඩයේ නිපදවීම කීයක් හරි අඩු කරන්න වෙනවාම තමයි. හරිද? ඒකයි. අපිට x භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන ගමන් y භාණ්ඩයේ නිෂ්පාදනය අඩු නොකර ඉන්න නිෂ්පාදනය ගැමයි වක්‍රයක් මත ඉන්නවා නම් එක භාණ්ඩයක නිමෙම වැඩි කරද්දී අනෙක් භාණ්ඩයේ නිමෙම අඩු කරන්නම වෙනවා. එහෙනම් පළවෙනි එකේ දීලා තියෙන උත්තරේ එහෙනම් හතරවෙනි එකට උත්තරේ 1. හරිද? මම මෙතන දාගෙන ආවා පළවෙනි එක 2ටයි 3ටයි දැන්. එකට මොකක්ද කියන්නේ? 2ට 5 3ට 4. අපි යන් ඊළඟ පැත්තට. හරිද? ඔන්න බලන්න මේ ප්‍රශ්නය සඳහා කී දෙනෙක් හරි උත්තර දීලා තියෙනවා. හරිද? බලන්න. හතරවෙනි එකට. මේ බලන්න. හරිද? මම තාපොඩ්ඩයි එක පෙන්නන්න. මේ බලන්න. හතරවෙනි එකට ළමයි කී දෙනෙක් උත්තර දීලාද? 150ක්වත් උත්තර දීලා නැහැ. මේ හතර කෙනෙක් උඩට ගිහලා බලන්න. 148ක් තමයි හරි උත්තරේ දීලා තියෙන්නේ. හරිද? එහෙනම් ඔන්න හොඳට බලා ගන්න ඕන ප්‍රශ්නයක්. ඔය වගේ ප්‍රශ්නයක් මේ පාර ගොඩක් වරද්දලා තියෙනවා කියන්නේ ඊළඟ පාර ඔය ප්‍රශ්නේ ඔය විදියටම නැත වෙන විදියකට ඔයාගෙන් ඇහෙන්න හරිද වෙන විදියකට ඇහෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් නෝට් කරගන්න එපා. අපි යමු පස්වෙනි ප්‍රශ්නේ. 50කටවත් උත්තරේ දීලා නැහැ හරියට. හතරෙන්. නිකන් ඔයාලට මෙතෙන් සරලයි වගේ වුණාට අපේ පන්තිය ගත්තොත් අපේ පන්තියෙන් භාගයට භාගයක්වත් උත්තර දීලා නැහැ වගේ අර්ථයක් තමයි මේකෙන් තියෙන්නේ. හරි. අනේ ඔයගොල්ලෝ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරි. chat එකේ දාන්න. දැන් බලන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා දාන්න. අපි යමු පස්වෙනි ප්‍රශ්න. බලන්න. කුමක් නිෂ්පාදනය කරන්නේද? කා සඳහා නිෂ්පාදනය කරන්නේද? යන මූලික ආර්ථික ප්‍රශ්න අවශ්‍යයෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින්නේ මක් නිසාද කියලා. ඔය ප්‍රශ්නේ ඇත්තටම උන වෙන්නේ. මේ කුමක් නිපදවන්නේද කියන ප්‍රශ්නයටම කියන විකල්පනම ඔයා දැනගෙන ඉන්න. කා සඳහා නිපදවන්නේද කියන වචනයට අපි ප්‍රශ්නයට කියන විකල්පනම දැනගෙන ඉන්න. ඔන්න විකල්පන ටික දැනගන්න. හරිද? මේකත් ඉතාල වැදගත්. ආර්ථිකයක හිඟකම හින්දා මූලික ආර්ථික කරුණු තුනක් හැදෙනවා. අපි ඒවට කියන මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ තුන තමයි පළවෙනි එක තමයි කුමක් කොපමණ නිපදවන්නේද? කුමක් කොපමණ නිපදවනවාද? කියන ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි කෙසේ නිපදවනවාද කියන ප්‍රශ්නේ. කොහොමද හදන්නේ? කෙසේ නිපදවනවාද? වෙනවා මොන ශිල්ප ක්‍රමයේද භාවිතා කරන්නේ? ප්‍රාග්ධන සූක්ෂම වෙලා භාණ්ඩය හදනවද? එහෙම නැත්නම් ඔයා ශ්‍රම සූක්ෂම වෙලා භාණ්ඩය හදනවද කියලා බලන්න. කෙසේද හදන්නේ? මොන ශිල්ප ක්‍රමයේද භාවිතා කරන්නේ? තුන්වෙනි ප්‍රශ්නය තමයි කා සඳහා නිෂ්පාදනය කරන්නේ? කා සඳහා නිපදවන්නේද? ඕක තමයි ළමයි නිගකම හින්දා ඕනෑම ආර්ථිකයක හටගන්න මූලික ආර්ථික ප්‍රශ්න තුන. හරිද? මූලික ආර්ථික ප්‍රශ්න තුන. පළවෙනි එක කොහොමද නිපදවන්නේද? දෙවෙනි එක කෙසේ නිපදවන්නේද? තුන්වෙනි එක කා සඳහා නිපදවන්නේද? මේ ප්‍රශ්න තුනටම කියන විකල්ප නම් කිහිපයක් තියෙනවා. මේ ප්‍රශ්නට උත්තරේ ගන්න නම් ඔයා මේ විකල්ප නම් ටික දැනගෙන තියෙනවා. කියන්න බලන්න. කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්නෙටම කියන විකල්ප නමක් තමයි සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය. හරිද? සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය. පිළිබඳ ප්‍රශ්නය.
හරිද? ඔක දැනගෙන ඉන්න ඕන. කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නෙට කියන තවත් විකල්ප නමක් තමයි කොහොමද හදන්නේ? මොන ශිල්ප ක්‍රමයකද හදන්නේ? සම සූක්ෂමව හදනවද ප්‍රාග්ධන සූක්ෂමව? හරිද? කෙසේද හදන්නේ? ශ්‍රමයේ වැඩිපුර භාවිතා කරලා ප්‍රාග්ධනයේ ටිකක් අඩුවෙන් දාලා ශ්‍රම සූක්ෂම හදනවද? ප්‍රාග්ධනයේ වැඩියෙන් දාලා ශ්‍රමයේ අඩුවෙන් දාලා ප්‍රාග්ධන සූක්ෂම හදනවාද කියන එක තමයි මෙතනදී. එහෙනම් කොහොමද හදන්නේ? නිෂ්පාදන ශිල්ප ක්‍රමය මොකක්ද? එහෙනම් අපි ඒකට කියනවා නිෂ්පාදන ශිල්ප ක්‍රමය. පිළිබඳ ප්‍රශ්නය. හරිද? කා සඳහාද නිපදවන්නේ? එහෙනම් ඒ ප්‍රශ්නෙට කියන විකල්ප නමක් තමයි ආදායම් බෙදා වෙන් කිරීම. ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්න. අපි කියන ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්න. ආදායම් බෙදී යාම නැත්නම් ව්‍යාප්ති පිළිබඳ ප්‍රශ්න. ඔය තමයි විකල්පන. ඔය ටික දැනගෙන ඉන්න ඕන මේ ප්‍රශ්නෙට උත්තර ගන්න. හරිද? බලන්න නම් මේ ප්‍රශ්නේ කොහොමද උත්තර ගන්න කියලා. ප්‍රශ්න හොඳට කියන්න. ප්‍රශ්නේ අහලා තියෙන්නේ කුමක් නිපදවන්නේද? හරිද? මෙන්න මෙයා ගැන අහලා තියෙනවා. කුමක් නිපදවන්නේද? මෙන්න මෙයා ගැන අහලා තියෙනවා. කා සඳහා නිපදවන්නේද? මෙයා ගැන අහලා තියන්නේ අනේ. හරිද? දෙවෙනි එක්කෙනා ගැන අහලා නැහැ. කා සඳහා නිපදවන්නේද? ඔය ප්‍රශ්න දෙක තමයි අහලා තියෙන්නේ. එහෙනම් ඔය ප්‍රශ්න දෙකේ විකල්ප නම් දිහා බලන්න සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නයයි ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නයයි. එහෙනම් අපි පොඩ්ඩක් උත්තර ටික කියලා බලමු. අපි යට ඉඳන් උඩට එමු. ඔන්න බලන්න යට කියලා තියෙනවා අන්තිම එකේ පස්වෙනි උත්තරේ කිසියම් නිශ්චිත නිමැවුම් මට්ටමක් යෙදවුම් වල විවිධ සංයෝජන ඔස්සේ නිෂ්පාදනය කළ හැකි බව. හරි. 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 ඒකේ මොකද කියන්නේ? ඒකේ ටිකක් කියලා තියෙන නිමැවුම් මට්ටමක් කිසියම් නිශ්චිත නිමැවුම් විවිධද. ඒක නිකන් එච්චරම මේ කිසි මේකට අදාළ වෙන්නේ නිකන් මොන අපිට ටිකක් ගන්න පුළුවන් මොන නිෂ්පාදනයකටද වගේ නේ අහලා තියෙන්නේ. ඒ නිසා දෙවෙනි උත්තරේ නිකන් දෙවෙනි ප්‍රශ්නය ගැන තමයි ඕකෙන් කියලා තියෙන්නේ. හතරවෙනි එක ගන්න බලන්න. සම්පත් කාර්යක්ෂම ලෙස බෙදා වෙන් කිරීමේලා වෙළඳපළ මත විශ්වාසය තිබිය හැකි බව. ඒ උත්තරෙන් කියලා තියෙන මොන ප්‍රශ්නයකද? සම්පත් බෙදා වෙන් කිරීමක් ගැන කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය ගැන තමයි හතරවෙනි උත්තරෙන් කියලා තියෙන්නේ. තුන්වෙනි උත්තරයට මම එනවා. සමාජයේ ආර්ථික වශයෙන් ප්‍රබල කණ්ඩායම් වෙත ධනය හා ආදායම් හා ධනය සංක්‍රේතනය. ඒ කියන්නේ ආදායම් ගැන කියවලා තියෙන්නේ ආදායම් බෙදී යාමක් ගැන කියලා තියෙනවා. එහෙනම් ඒ කියලා තියෙන්නේ තුන්වෙනි උත්තරෙන් කියලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය ගැන. දෙවෙනි එකට යනවා. වෙනස් හොඳට බලන්න. වෙනස් නිෂ්පාදන ශිල්පකම. එහෙනම් නිෂ්පාදන ශිල්පකම ගැන කියලා දෙනවානේ. නිෂ්පාදන ශිල්පකම ගැන කියලා තියෙනවා. වෙනස් නිෂ්පාදන ශිල්පකම වෙනස් ආදායම් ව්‍යාප්ති රටාව ගණනය කරනවා. මේ වෙනස් ආදායම් ව්‍යාප්ති රටාවෙන් කරනවා. මේ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය. එහෙනම් දෙවෙනි උත්තරේ කියලා තියෙන්නේ මොන ප්‍රශ්න දෙක ගැනද? මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නය. කෙසේ නිපදවන්නේද කියන එකයි කා සඳහා නිපදවන්නේද කියන එකයි පිළිබඳව තමයි දෙවෙනි උත්තරේ කියන්නේ. අපිට ඕන මේ දෙන්න ගැන කියන උත්තරයක් නෙවෙයි පළවෙනි එක්කෙනයි තුන්වෙනි එක්කෙනයි කියන පිළිබඳව කියන උත්තරය. එහෙනම් පළවෙනි උත්තරයට යන බලන්න. පළවෙනි උත්තරයට යන්න. වෙනස් ආදායම් ව්‍යාප්ති රටා. එහෙනම් මෙන්න මේක කියනවා ආදායම් ව්‍යාප්තිය ගැන කියනවා. හරි වෙනස් ආදායම් ව්‍යාප්ති රටා. වෙනස් ඉල්ලුම් රටාවන් ජනනය කර බැවින් ඒවාට අනුරූප වෙනස සම්පත් බෙදාවෙන් කිරීමේ රටාවක් නේ. සම්පත් බෙදාවෙන් කිරීම ගැන කියන්නේ. එහෙනම් පළවෙනි උත්තරෙන් කියලා තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නය සහ පළවෙනි ප්‍රශ්නය ගැන. එහෙනම් අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒ දෙක ගැනම තමයි. එහෙනම් අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් පස්වෙනි එකට පළවෙනි උත්තරය. පළවෙනි උත්තරය. දාගන්න එහෙනම් පළවෙනි උත්තරය. පළවෙනි උත්තරය. මේ විකල්ප නම් දැනගෙන ඉන්න ඕනේ. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. මොකද අනිත් වෙලාවට කොහොමයි දැන් ඒ කියන්නේ මේ විදිහට කරකල එන්න පුළුවන් MCQ. MCQ එක කරන මේ essay එකකට උනත් මේ විදිහට එන්න පුළුවන් ප්‍රශ්නයක්. එන්න පුළුවන් මෙහෙම. වෙළඳපොළ ආර්ථිකයක් විසින් සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය, නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නය, ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය විසඳා ගනු ලබන්නේ කෙසේද කියලා අහනවා. හරිද? ඒතකොට ඉතින් නිකන් අලමැල්ලුම් වගේ වෙලා බෑ. හරිද? ඒ නිසා අලමැල්ලුම් කොළමැල්ලුම් වගේ වෙලා බෑ. හරියට උත්තරේ දෙන්න ඕනේ.
එහෙම තමයි පුළුවන් විධානගත ආර්ථිකය නේ. විධානගත ආර්ථිකයක සම්පත් බෙදාවෙන් කිරීමේ පිළිබඳ ප්‍රශ්නය. නිෂ්පාදන ශිල්පක මේ පිළිබඳ ප්‍රශ්නය. ඊට පස්සේ ආදායම් පිළියම් පිළිබඳ ප්‍රශ්නය විසඳා ගනු ලබන්නේ කෙසේද කියලා අහන්න පුළුවන්. ඒ අහලා තියෙන්නේ නිකන් විධානගත ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එකම තමයි. හරි. ඒකම තමයි වෙනස් විදිහකට අහන්නේ. හරි. එහෙනම් පස්වෙනි ප්‍රශ්නට උත්තරේ ඉන්නේ පළවෙනි. පස්වෙනි ප්‍රශ්නට පළවෙනි. අපි යමු පළවෙනි ප්‍රශ්නයට. මේ පේපර් එකේම ලියා ගන්න දැනින් ගන්න. හරිද? ගොඩක් වෙලාවට වෙන කොලයක් භාවිත කරනවට වඩා මේකෙම කියන්නේ කොහොමද? වෙන කොලයක් භාවිත කරත් වෙන කොලයක මේක විස්තර කරලා තියාගෙන අනිවාර්යෙන්ම අපි පේපර් එකට ඇටච් කරලා තියාගන්න. නැත්නම් ඔක හොයන්න බෑ. වෙළඳපළ ආර්ථිකයක මිලේ ප්‍රධාන කාර්යයන් වන්නේ මොකක්ද තමයි කියන්නේ. හරිද? හරි. කාර්ය බලන්න. හරි. ප්‍රධාන කාරණා එකක් නෙවෙයිනේ නේ. වෙළඳපළ ආර්ථිකයක මිලේ කාර්යයන්. මිලේ කාර්යයන්. ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා නේ. මොනවාද තුන? තුනම ඉන්නේ සයන්නේ. හරිද? වෙළඳපළ ආර්ථිකයක. වෙළඳපළ ආර්ථිකයක මිලේ කාර්යයන් තුනක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි සංඥා සැපයීම. සයන්නේ පටන් ගන්න. සංඥා සැපයීම. ඊළඟ එක සානුබල සැපයීම. සානුබල සැපයීම. ඊළඟ එක තුන්වෙනි එක සයන්නේ පටන් ගන්නේ සලාක කිරීම. සලාක. ඕක තමයි වෙළඳපළ ආර්ථිකයක මිලේ කාර්යභාරය. හරිද? මිලේ කාර්යභාරය. ඒක මොකද්ද? සංඥා සැපයීම, සානුබල සැපයීම, සලාක. මේ සලාක කිරීමට අපි කියනවා බෙදාවෙන් කිරීම කියලා. හරිද? නැත්නම් අපි කියනවා බෙදාවෙන් කිරීම. ඊට පස්සේ සංඥා සැපයීමට අපි කියනවා තොරතුරු සැපයීම කියලා. තොරතුරු සැපයීම. හරි. සානුබල සැපයීමට උනන් දිරිගැන්වීම වගේ කියලා සමහර වෙලාවට කියනවා. විකල්ප. එහෙනම් බලන්න මේකේ වෙළඳපළ ආර්ථිකයේ මිලේ කාර්යයන් වන්නේ පළවෙනි එක ව්‍යවසායන් දෙසා වඩා ලාභ ජනනය කිරීම. නෑ. වඩා ලාභ ජනනය කිරීම නෙවෙයි. ව්‍යවසායකයන්ට ඕන නම් සංඥා සපයනවා. ව්‍යවසායකයන්ට සංඥාවන් සපයනවා මොන භාණ්ඩ වැඩියෙන් හදන්න ඕනද? මොන භාණ්ඩ අඩුවෙන් හදන්න ඕනද කියලා සංඥාවක් නම් දෙන්න. එතකොට ව්‍යවසායකයන්ගේ ලාභ උපරිම කරන්න දඟලන්නේ නැහැ. හරි. ඊට පස්සේ අනිත් එක ආයෝජන ඉඩ ප්‍රස්ථා තෝරා ගැනීම සඳහා කුටුම්බ වලට මඟ පෙන්වීම ප්‍රධාන කාර්යය. ආයෝජන අවස්ථා. ආයෝජන ඉඩ ප්‍රස්ථා මේ ඒක පොඩ්ඩක් මාත්‍රාවට ගමු. ආයෝජන ඉඩ ප්‍රස්ථා තෝරා ගැනීම සඳහා කුටුම්බ වලට මඟ පෙන්වනවා. ඒ කියන්නේ මඟ පෙන්වනවා කියන කුටුම්බ වලට සංඥාවක් දෙන බඳු හරිද? ආයෝජන ඉඩ ප්‍රස්ථා තෝරනවා. ඇත්තටම කුටුම්බ නෙමෙයි ආයෝජන කරන්නේ. මේ ප්‍රධාන වශයෙන් ආයෝජන කරන්නේ කවුද? ව්‍යාපාර තමයි ආයෝජන. හරිද? ව්‍යාපාරිකයන් කරන විදිහට තමයි අපි ආයෝජන විදිහට. ඒ නිසා මේකේ මේ දෙක පටලලා තියෙන්නේ. හරිද? නැත්තම් මේක මෙහෙම කරනවා. ආයෝජන ඉද ප්‍රස්තාව තෝරගන්න ව්‍යවසායකයන්ට නැත්තම් ව්‍යාපාර වලට මඟ පෙන්වයි කියලා අන්න උත්තරේ හරියි. හරිද? හරිද? ආයෝජන ඉද ප්‍රස්තාවන් තෝරගන්න ව්‍යවසායකයන්ට නැත්තම් ව්‍යාපාරිකයන්ට මඟ පෙන්වයි කියලා තිබ්බනම් අන්න හරියි. ප්‍රශ්නයක් නැහැ. මොකද ව්‍යවසායකයන් තමයි ව්‍යාපාරිකයන් තමයි ආයෝජන කරන්නේ. නැතු මේ කුටුම්බ නෙවෙයි ආයෝජනය කරන්නේ. හරිද? එහෙමයි මෙතන පටලලා තියෙන්නේ. ඊළඟේ ඉල්ලුම් වක්‍රවල නම්‍යතාවයේ තීරණය කරයි. නෑ උරුනේ පට්ටකොට. නම්‍යතාවයේ තීරණය කරන්නේ ආදායම් ව්‍යාප්තිය උසස් කරයි. උසස් කරන්නේ ආදායම් ව්‍යාප්තිය නම් ඇති කියන උසස් කිරීමක්. පස්වෙනි එක හිඟ සම්පත් විකල්ප භාවිතා අතර වෙන් කර දෙන්න. හරිද? මේ තියෙන හිඟ සම්පත් ටික බෙදා දෙන්න. සලාකන එක. ඒ කියන්නේ ඔන්න මම නිෂ්පාදකයෙක් මගේ ගාව තියෙන සම්පත් සීමිතයි. හරිද? මගේ ගාව තියෙන ඉඩම සීමිතයි. මම ගොවියෙක්. හරිද? ගොවියෙක් හරි කවුරුහරි ඉඩම සීමිතයි. ප්‍රයත්ස් 10යි තියෙන්නේ. හරිද? එතකොට මම ගොවියෙක්. හරිද? ගොවියෙක්. මං ගාව තියෙන අපි ගමු ගතන ප්‍රයත්ස් 10යි. ඒක ගොවියෙක් ගාව තියෙන සාමාන්‍ය අර දෙක තුනක් තියෙනවා. අක්කර පහක් තියෙනවා. හරිද? ඊට පස්සේ මට හිතෙනවා මේ අක්කර පහ භාවිතා කරලා අල ගවුවා නම් හොඳයි කියලා. අල. ඊට පස්සේ ටික වෙලාවක් ගිහලා හිතෙනවා අපෝ අල හරියන්නේ නැහැ ලූණු හොඳයි. හරිද? වැඩි ආදායමක් ගන්න.
ඊට පස්සේ තියෙනවා ලුණුව ගන්නවා බගාවක් දානකොට නම් හොඳයි බඩේ ඉරිඟු දාන්න. බඩේ. එහෙනම් මං ගාව දින අක්කර පහයි. හැබැයි අක්කර පහේ මේ තුනම එකපාර දාන්න බෑ. මේ තුන එකක් තමයි දාන්න පුළුවන්. එතකොට මට සංඥාවක් දෙනවා මේ. ඊට පස්සේ හරිද? සංඥාවක් දෙනවා මේකේ මොනවද හදන්න ඕනේ කියලා. මට පේනවා වෙළඳපොලේ මේ වෙලාවේ බඩිරිඟු වල මිල පට්ට වැඩි. එහෙනම් මට සංඥාවක් දෙනවා මේකේ බඩිරිඟු හදන්න. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? මේ ඉඩම බෙදලා දෙනවා මොනව හදන්නද? මම වෙන් කරනවා, සලාගණය කරනවා, බෙදලා දෙනවා මේ ඉඩම මම බඩිරිඟු හදනවා කියලා. මොකද බඩිරිඟු වල මිල වැඩි. අරද බඩිරිඟු හදුවොත් තමයි මට වාපයක් ගන්න පුළුවන්. ඒක මට පේනවා මිල ගණන් වලින් මේ සංඥාවලින් මට පේනවා. ඊට පස්සේ මම තීරණය කරනවා මේ අක්කර පහ බඩිරිඟු නිෂ්පාදනයට මම බෙදලා දෙනවා කියලා මම තීරණය කරනවා. එහෙනම් මේකේ ගන්න පුළුවන් මොකද ප්‍රශ්නේ උත්තරේ වෙළඳපොළ ආර්ථික මිලේ කරන කාර්යභාරය තුනක් තියෙනවා. එතනින් මෙතනට ගැලපෙන එක තමයි හිඟ සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කිරීම. හරි එහෙනම් අපි යමු 7 වෙනි එකට. එතකොට 6 වෙනි එකේ පහ. හරි එහෙනම් අපි ඔන්න යනවා 7 වෙනි එකට. බලන්න 7 වෙනි එක හතර කිව්වෝ. කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොලේ ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව පවතින්නේ පහත සඳහන් කවර කරුණක් නිසාද කියන්නේ. හරිද? එහෙනම් ඕකට මට උත්තරේ ඕන. හරිද? 7 වෙනි එකට උත්තරේ මට දෙන්න 1ද 2ද 3ද 4ද 5ද. 7 වෙනි එකට උත්තරේ 1ද 2ද 3ද 4ද 5ද. දාන chat එකට දඩබඩ ගන්න. නැකලා 7 වෙනි එකට උත්තරේ එළවලුවේදී මේක 140ක් විතර වරද්දලා තියෙනවා. හරිද? දාන්න බලන්න 7 වෙනි එක. කොහොම උත්තරේ එන්නේ නැහැ. දැන් නම් උත්තරේ එනවා. ඉතින් අපේ හරිද? ඒවට බලමු. ඇත්තටම ළමයි උත්තරේ දෙක තමයි. හරිද? උත්තරේ දෙක තමයි. උත්තරේ තියෙන්නේ අරක දෙවෙනි පිළිතුරේ තියෙන භාණ්ඩයේ මිල වෙනස්. ඇත්තටම භාණ්ඩයේ මිල වෙනස් වුණොත් ඉල්ලුම නෙවෙයි වෙනස් වෙන්නේ. හවුද? ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය. භාණ්ඩයේ මිල හැර ඉල්ලුම තීරණය වෙන්න බලපාන තවත් සාධක 6ක් තියෙනවනේ. අපි මේ දවස්වල රිවිෂන් එක කතා කරන්නේ මේවා ගැන. හරිද? තවත් සාධක 6ක් තියෙනවා. ඒ සාධක 6 වෙනස් වුණොත් තමයි කවුරු වෙනස් වෙන්නේද? ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම වෙනස්. භාණ්ඩයේ මිල වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඉල්ලුම ප්‍රමාණය. මිල හැර අනිකුත් ඉල්ලුම් තීරක වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඉල්ලුම. එහෙනම් බලන්න මේකේ ජනගහනය වැඩි වුණොත් භාණ්ඩයට දෙන ඉල්ලුම් මොනවාද වෙන්නේ? වැඩි වෙනවා. මේ ජනගහනය කියලා කියන්නේ පාරිභෝගික සංඛ්‍යාව. හරිද? හිතන්නකෝ ඔයාගේ ගමේ ඉන්න පාරිභෝගික සංඛ්‍යාව වැඩි වෙනවා. ගමට අලුතින් පදිංචි වෙනව පවුල 8ක් 10ක්. අර නායකයෙක් පැත්තේ හිටපු මිනිස්සු ගෙනල්ලා ඔයාලගේ ගෙදර ගෙදර නෙවෙයි හරිද? ඔයාලගේ ගමේ පදිංචි කරනවා. එතකොට ගමේ කඩේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් ජනගහනය වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ජනගහනය අඩු වුණොත් අඩු වෙනවා. නම් පළවෙනි එක වෙනස් වෙන්නේ ඉල්ලුම. දෙවෙනි එක ඉල්ලුම් ප්‍රමාණය. තුන්වෙනි එක ආදේශන භාණ්ඩවල මිල අනුපූරක භාණ්ඩවල මිල කුටුම්බවල සාමාන්‍ය ආදායම ඔයගේ තමයි දෙන්නේ. හරිද? මම චුට්ටක් මේ පාඩ තව ටිකක් වැඩිපුර දැනුම මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. හරිද? දැන් මෙතන දීලා තිබ්බනම් හරිද? මේ කුටුම්බවල සාමාන්‍ය ආදායම කියන එක තියෙනවනේ. ඕක භාණ්ඩෙන් භාණ්ඩයට වෙනස්. හරිද? කුටුම්බේ ආදායම ගන්න කුටුම්බ ආදායම වැඩි වුණොත් වැඩි වීම කුටුම්බයක ආදායම වැඩි වුණොත් හරිද සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම මොනවද වෙන්නේ වැඩි වෙනවා ඉතින් ගෙදර අපේ කුටුම්බේ ආදායම වැඩි වෙද්දී හාල් කියලා කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් ගෙදරට හාල් ගේන ප්‍රමාණය නම් මොනවද ගන්න වැඩි වෙනවා ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය භාණ්ඩයකට ඉල්ලුම වැඩි වෙනවා හැබැයි ආදායම වැඩි වෙද්දී බාල භාණ්ඩයක ඉල්ලුම මොනවද වෙන්නේ? බාල භාණ්ඩයක ඉල්ලුම බාල භාණ්ඩවල ඉල්ලුම මොනවද වෙන්නේ? අඩු වෙනවා. මම අර පන්තියේ කිව්වේ. හරිද? මගේ ආදායම වැඩි වෙද්දී
මම මෙච්චර කල් පාරේ ඉච්චි කරපු බාල භාණ්ඩයක් තමයි බීඩිනේ. එතකොට මගේ ආදායම වැඩි වෙද්දී බීඩි කෙනෙක් අපෝ බාලයි කියලා මං ඉල්ලන එක අඩු කරලා. මොකද දැන් මගේ ආදායම වැඩි. හරිද? ආදායම වැඩි වීම නිසා මම බීඩි බොන්නේ නැතුව මම සිගරට් එකක්. හරිද? එතකොට බීඩි මොනවද උනේ? ඉල්ලන එක අඩු කරලා දැම්මා. එහෙනම් බීඩි කියන්නේ බාල භාණ්ඩයක්. දෙලවයි. එහෙනම් ආදායම වැඩි වුණොත් ඉෆන් භාණ්ඩවලත් ඉල්ලුම මොනවද වෙන්නේ? ඉෆන් භාණ්ඩවලත් ඉල්ලුම අඩු වෙන්නේ. හේතුව මොකද්ද? බාල භාණ්ඩයක්ම තමයි ගිෆන් භාණ්ඩ කියන්නේ. හැම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් තමයි. ඒ නිසා ගිෆන් භාණ්ඩවලත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වුණොත් ඉල්ලුම අඩු වීමක් තමයි වෙන්නේ කරන්නේ. හරිද? හරි. එහෙනම් ඒක දාගන්න. ඊට පස්සේ අපි ඊළඟ MCQ විනෝදාන තාන පුළුවන් හරිද? දැන් මේ ආදායම් වැඩි වෙද්දී සාමාන්‍ය භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙනෝනේ. එහෙනම් සාමාන්‍ය භාණ්ඩවල ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ධනද ඍණද? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. මේ බලන්න ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. දෙකම එක පැත්තට යන්නේ නේ අනුලෝමයි. ඒ නිසා ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ සාමාන්‍ය භාණ්ඩයක අනුලෝමයි කියන ධනයි. ධන වේ. හැබැයි මේ බාල භාණ්ඩයේ ගිෆන් භාණ්ඩයේ බලන්නකො. ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩුයි කියලා තියෙනවා. මේ ප්‍රතිලෝමයි නේ. ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩුයි කරන්නේ. එහෙනම් බාල භාණ්ඩයක උනත් ගිෆන් භාණ්ඩයක උනත් ආදායම් ඉල්ලුම් නම්‍යතාවය වෙනයි. ආදායම් ඉල්ලුම් නම්‍යතාව අපි කියනවා YED. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ඍණ වේ. ආදායම වැඩි වෙද්දී බාල භාණ්ඩවල ගිෆන් භාණ්ඩවල දෙකේම ඉල්ලුම අඩු තමයි. ඒ නිසා අපි කියනවා බාල භාණ්ඩවල ගිෆන් භාණ්ඩවල ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ඍණ. හරිද? ස්ක්‍රීන්ෂොට් එක කරගන්න. ඔතනදී දාගන්න. ආගේ විදිහකට හරි කොහොම හරි දාගන්න. එහෙනම් අපි ගත්තා 7 වෙනි ප්‍රශ්නට උත්තරේ ඒක 7 වෙනි එකට භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙන්නේ මිල හැරසම් අන්සාධකින්ද භාණ්ඩයේ මිල වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඉල්ලුම නෙවෙයි ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්න. බලමු 8 වෙනි ප්‍රශ්නේ කී දෙනෙක් හදලා තියෙනවද කියලා. 8 වෙනි එකේ 59යි හරි කියලා තියෙනවා. කියන්නේ ටික දෙනෙක් වරද්දලා තියෙනවා. A level paper අනිවාර්යෙන්ම එකක් ගන්න නම් හොඳ එකක් ගන්න 45ට වඩා වැඩියෙන් දෙන්නම ඕනේ. හරිද? 45ට වඩා වැඩියෙන් අනිවාර්යෙන්ම තියෙනවා. බලන්න. පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් සහිත සාමාන්‍ය භාණ්ඩයක් සඳහා. බලන්න. නේ? මේකේ වැඩි දෙනුමක් ගන්න MCQ එකට ප්‍රමාණවත් දෙනුම ගන්න එපා. මං ඉල්ලුම් වක්‍රයක් ගන්නවා. QD මෙතන බිඳුව. මෙතන P. පහළට බෑම් වෙනවා. පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. මම ප්‍රශ්නයක්. පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙන්නේ සාමාන්‍ය භාණ්ඩවලට විතරද? මට උත්තරයක් වුණා. chat එකේ දාන්න. මම ප්‍රශ්න අහනවා. පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙන්නේ සාමාන්‍ය භාණ්ඩවලට විතරද? එහෙම නැත්නම් තව භාණ්ඩයකට තියෙනවද? ඒ භාණ්ඩේ නම මොකද්ද? උත්තර දෙන්න. සාමාන්‍ය භාණ්ඩයක් අර පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙන තවත් භාණ්ඩ මොනවද? ඔව්, අරුණ නැද්ද? සාමාන්‍ය භාණ්ඩය අර පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙන තව මොන භාණ්ඩයකටද? කාටවත් බැරිද? මතක් කරන්න චුට්ටක්. අයිතාන ප්‍රශ්නය. පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයක් තියෙන සාමාන්‍ය භාණ්ඩේ හැර වෙනත් භාණ්ඩයක් මොනවාද? කෙනෙක් දෙනවා උත්තරේ. බලමු හරිද කියලා. ඒ කියන්නේ උත්තරේ දැන්. ඔන්න බලන්න. මෙහෙම හිතන්න මේක චුට්ටක්. හරිද? ඉල්ලුම් වක්‍රය පහළට බෑම් වෙනවා කියලා කියන්නේ බලන්න චුට්ටක්. මෙන්න භාණ්ඩේ මිල 10යි. 10 දී ඉල්ලනවා ඒකක 200ක්. හරිද? භාණ්ඩේ මිල අඩු වෙනවා රුපියල් 5ට. හරිද? රුපියල් 5කට.
මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය මොනවද වෙලා තියෙන්නේ? මෙන්න ඉල්ලන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 400ට. ඒ කියන්නේ පහලට බෑම්වන ඉල්ලුම් වක්‍රයක් තියෙන බාන්ඩ් එක මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. බාණ්ඩේ මිල අඩු වෙද්දී ඉල්ලන ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එහෙනම් පහලට බෑම්වන ඉල්ලුම් වක්‍රයක් තියෙන බාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ පහලට බෑම්වන ඉල්ලුම් වක්‍රයක් තියෙන බාණ්ඩයක් ඉල්ලුම් නීතියට අනුකූලයි. දැන් බලන්න ඉල්ලුම් නීතියට අනුකූලයි. ඉල්ලුම් නීතියට අනුකූල වෙන භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය භාණ්ඩ. අනිත් එක තමයි බාල භාණ්ඩ. ඒක බාල භාණ්ඩ එකත් ඉල්ලුම් නීතියට අනුකූලයි. හරිද? ඉල්ලුම් නීතියට අනුකූලයි. එහෙනම් හරිද? පල්ලහට බෑම්වල ඉල්ලුම් වක්‍රයක් තියෙන භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එක සාමාන්‍ය භාණ්ඩයක්, එක බාල භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩය කියන එක ඇතුළේ භාණ්ඩ වර්ග දෙකක් තියෙනවානේ. සාමාන්‍ය භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. මොනවාද? සාමාන්‍ය භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ. අත්‍යවශ්‍ය භාණ්ඩය කියලා කියන්නේ සාමාන්‍ය භාණ්ඩ. අත්‍යවශ්‍ය භාණ්ඩය. එහෙම නැත්නම් ඒක සුඛෝපභෝගී භාණ්ඩයක්. සුඛෝපභෝගී භාණ්ඩ. අත්‍යවශ්‍ය භාණ්ඩ කියන කැටගරි එකට අයත් වෙන භාණ්ඩය නැත්නම් මේ අත්‍යවශ්‍යයි සුඛෝපභෝගී කියන්නේ. හරිද? හරි. එහෙනම් තමයි ඉෆන් භාණ්ඩය චුට්ටක් ඉදලා බලන්න. ප්‍රශ්න මෙච්චර කලහල් නැහැ. ඉෆන් භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධය. එහෙනම් ඉෆන් භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය අඳිනවා නම් කොහොමද අඳින්න වෙන්නේ? මේ ඉෆන් භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය මේ පැත්තට P, මේ පැත්තට Q D, එතන P. භාණ්ඩයේ මිල 10යි ඉල්ලන්නේ 200යි. ඉෆන් භාණ්ඩයක් මිල වැඩි වෙද්දී ඔන්න මිල 20ට වැඩි වුණා. ඉල්ලන ප්‍රමාණයක් මොනවාද වෙන්නේ? ඉල්ලන ප්‍රමාණයක් වැඩි වෙන්නේ. හරිද? ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩ. එහෙනම් ඔන්න මම ලක්ෂ දෙකක් ලබ කරා. එහෙනම් ඉෆන් භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය යන්නේ ඉහළට. ඉෆන් භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය යන්නේ ඉහළට. සාමාන්‍ය භාණ්ඩයක හරි බාල භාණ්ඩයක හරි ඉල්ලුම් වක්‍රය පහළට. හරිද? ඒකමතර දැනුවා. හරිද? ඒකමතර දැනුවා. දැන් මේක අපිට අවශ්‍ය නැහැ. මේක වගේ අමතර දැනුමට. දැන් මේ වගේ තැන් ළමයි ජීවිතේ තාම අහලා නැහැ ඒ ලෙවල් වලට. හරි. දැන් ඒ වලට ඩැනිසර්ට පේපර් මෙනවා දැන් ප්‍රශ්න හදලා දැන් අහන්නේ නැති ප්‍රශ්න නැතුව තමයි ඉන්නේ. හරිද? අහන්න ප්‍රශ්න නැතුව තමයි ඉන්නේ. නිසා මේ වගේ තැන් වලින් ප්‍රශ්න ඇහෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. ඉල්ලුම් වක්‍රය ඒකට වෙනවා කියන එකෙන් පේන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධය. මිල ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ ගිෆන් භාණ්ඩ වල විතරයි. හරිද? ගිෆන් භාණ්ඩ විතරක් නෙවෙයි ගිෆන් භාණ්ඩ වල තමයි ප්‍රධාන විෂය. ගිෆන් භාණ්ඩ විතරක් නෙවෙයි. තව තියෙනවා ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩවනේ. හරිද? මිල මත ගුණාත්මක භාවය තීරණය කරන භාණ්ඩ. ඊට පස්සේ අපි ගත්තොත් අනිත් එක අන්ත මොකද්ද? ගිෆන් භාණ්ඩය මිල මත ගුණාත්මක භාවය තීරණය කරන භාණ්ඩයි. අනිත් එක මොකක්ද? ප්‍රදර්ශනාත්මක. එහෙනම් අපි මේ පැත්තට යන්නේ මේ පැත්තට තමයි යන්නේ. හරි බලන්න. මෙතන කියලා තියෙනවා. පහලට බෑම්වන ඉල්ලුම් වක්‍රය සහිත සාමාන්‍ය භාණ්ඩයක්. ඒ කියන්නේ මේක බාල භාණ්ඩයක් නෙමෙයි කියලා එයා කෙලින්ම කියලා දෙනවා. පහලට බෑම්වන ඉල්ලුම් වක්‍රයක් තියෙන සාමාන්‍ය භාණ්ඩයක් ගැන තමයි කතා කරන්නේ. හරිද? ඒක බාල භාණ්ඩයක් කියන්නේ. භාණ්ඩයක් සඳහා ආදායම් හා මිල ඉල්ලුම් නම්‍යතාවයන් පහද පරිදි වේද. එහෙනම් ඉතින් කෙලින්ම අහන්නේ මේ නිකන් බයිලා කියලා අහන්නේ. සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ඉල්ලුම් නම්‍යතාවය මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන නේ. එහෙනම් අපි මෙහෙම ගමු. හරිද? මෙන්න ආදායම් ඉල්ලුම් නම්‍යතාවය මේකට අපි කියනවා YED. හරිද? අනිත් එක තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය නේද? මිල ඉල්ලුම් ඒකට අපි කියනවා PE price elasticity demand. භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. බලමු ආදායම් ඉල්ලුම් ළමයි සාමාන්‍ය භාණ්ඩයක් නම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවට යම් චුට්ටක් බලන්න. හරිද? තාර්කිකව හිතන්න. ආදායම ගැන කතා කරන්නේ. ආදායම වැඩි වෙද්දී
ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම මොනවද අපි කරන්නේ? ඉල්ලුම වැඩි කරන එක තමයි අඩු කරන්නේ. මම දැන් ඉස්සෙල්ලත් කිව්වා. හරිද? සාමාන්‍ය භාණ්ඩයක් නම් හාල් වගේ සාමාන්‍ය භාණ්ඩයක්. හරිද? හාල් කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක්. ඒ වගේ භාණ්ඩයක ආදායම වැඩි වෙද්දී මිල ගැන නෙමෙයි කියන්නේ. ගෙදර අම්මගේ ආදායම වැඩි වෙද්දී ගෙදරට ගේන හාල් ප්‍රමාණය මොනවද කරන්නේ? වැඩි වෙනවා. එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක ආදායමයි ඉල්ලුම අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. අනුලෝම. අනුලෝම සම්බන්ධයක් තියෙනවා කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක ආදායම් මිලුම් නම්‍යතාවය මේ බලන්න අනුලෝමයි. ඒ කියන්නේ ධන සම්බන්ධය. හරිද? එහෙනම් බලන්න ආදායම් මිලුම් නම්‍යතාවය ධන වේ කියලා තියෙන්න ඕන. හරිද? පළවෙනි උත්තරේ, දෙවෙනි උත්තරේ, තුන්වෙනි උත්තරේ, හතරවෙනි උත්තරේ, පස්වෙනි උත්තරේ ආදායම් මිලුම් නම්‍යතාවය ධනයි කියලා කියන්නේ දෙවෙනි උත්තරේ සහ හතරවෙනි එකේ විතරයි. එහෙනම් මේ ටික කපන්න. එහෙනම් දැන්ටවත් දන්නවා එක උත්තරේ දෙක උත්තරේ. ඊළඟට මිල ඉල්ලුම් නම්‍යතාවය. මිල ඉල්ලුම් නම්‍යතාවයේදී බලන්නේ ආදායම ඉල්ලුම් නම්‍යතාවයේ බැලුවේ ආදායම ඉල්ලුම අතර තියෙන සම්බන්ධය. මිල ඉල්ලුම් නම්‍යතාවයේදී බලන්නේ භාණ්ඩයේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය. සාමාන්‍ය භාණ්ඩයක මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය මොනවද වෙන්නේ? අඩු වෙන්නේ. සාමාන්‍ය භාණ්ඩයක් ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ නිසා මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් බලන්න සාමාන්‍ය භාණ්ඩයක මිල වැඩි වෙද්දී ඉල්ලුම් වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ සාමාන්‍ය භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවය ප්‍රතිලෝමයි. ප්‍රතිලෝම කියන්නේ ඍණයි. අනේ මම ගන්න හරිද? දැන් කටපාඩම් කරලා ගන්න එපා. තාර්කිකව හිතලා ගන්න. එහෙනම් බලන්න සාමාන්‍ය භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාවය. එහෙනම් උත්තරේ බලමු. උත්තරේ දෙක හතර. එහෙනම් උත්තරේ දෙක. ප්‍රශ්නට දෙක. හතරක් දෙක. අටක් දෙක. මම හිතන්නේ ගොඩක් දැනුම එකතු කරා. මෙච්චර කාල අහලා නැති ප්‍රශ්න ටුට්ටක් කියලා දුන්නා. ඒ නිසා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. තමයි අපි දැන් තම දේවල් අපි පට්ට විදියට ඒ කියන්නේ එක්සෑම් එකට ගියාට පස්සේ වැරදෙන්න තියෙන ඊට කඩ තියෙනවා. හරිද? දැන් මම ගිහිල්ලා බලද්දී ඒ කියන්නේ මම ඒ කියන්නේ අමාරු ප්‍රශ්න මම ගොඩක් කරා. හරිද? ඒ කියන්නේ මම කොහමරි හදලා ඔය මුදල් පාඩමේ එහෙම අමාරු ප්‍රශ්න දෙන්න. ඒවා කොහමරි ගේමක් ගාලා හැදුවා. හරි හරි උත්තරේ ගත්තා. හැබැයි එළියට බහැලා පොඩ්ඩක් මතක් කරලා බලද්දී පට්ට ලීසි ප්‍රශ්නයක් අමතක කරලා තිබ්බා. හරි දෙකෙන් වරද්දන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම එකට හරියන එක ඕනම එකට නෙමෙයි. සාමාන්‍ය ධර්මයක් තියෙන එකට හරියන එක වරද්දලා තිබ්බා. හරිද? ජාතික රාජ්‍යාර්ථික පාඩමේ ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් දන්නම දේ හිතන්න ගියන් චුට්ටක් අදවාල් වෙන්න පුළුවන්. මොකද අර දන්නව වැඩිකමට අපි හිතනවා අමේ වෙන්නේ කොටස් කාලේ ගහලා යනවා. ඒක වරදින්න පුළුවන්. ඒ නිසා ඒ වෙලෙට පොඩක් හොඳ මනසක් තියාගන්න. කලබල වෙන්නේ නැතුව වැඩේ කරන්න.